Omasilone, the world of pets. අයිබෝවන් සුබ දිනයක් හැම දෙනාටම. ඉතින් ඔන්න අද දවසේදී අපි රොමාසිලෝන් හරහා සුරතලුන්ගේ ලෝකය ගැන කතා කරන්න වෙලින් රොමාසිලෝන් The World of Pet කියන නමින් තමයි අපි වැඩසටහන ආරම්භය ගත්තේ. අද දවසේ අපේ දෙවනි වැඩසටහන අරගෙන එනවා කොල්ලෝ දෙන්නෙක් දෙපැත්තේ ඉඳගෙන. ඉතින් ලංකාවට සුවිශේෂී වෙනසක් කරන්න ආපු පිටරටින් ලංකාවට ආපු සුවිශේෂී රොට්වයිලර් කොල්ලෝ දෙන්නෙක් ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ. මේ සඳහා මම තෝරගත්තේ ඉතාම සුවිශේෂී චරිතයක්. ඒ තමයි ලංකාවේ මේ සුනක ක්ෂේත්‍රය සම්බන්ධව අතිශය ප්‍රවීණෙක් කියලා කියන්නේ අපි සහ ඔබ දන්නේ නැති ඕනෑම දෙයක් හරියටම දැනගන්න පුළුවන් හැකියාව දෙන. මොකද ඔහුට ප්‍රායෝගික දැනුම ඕනවටත් වඩා තියෙනවා. ඉතින් මේ තමයි මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අද දවසේ දුමින්ද අයිබෝන්. අයිබෝන් රමේෂ්. ඒ වගේම තමයි අපිත් එක්ක තවත් යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබේ යාළුවා ශ්‍රීලාල් නේ. ශ්‍රීලාල් අයිබෝන්. ඉතින් අද දවසේදී අපි මේ සුවිශේෂී කොල්ලෝ දෙන්න ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතා අවශ්‍ය වෙන්නේ නැහැ. දැක්ක ගමන් පේනවා අතිශය බැඩ්ඩෝ දෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන් අපිට කියමුකෝ දුමින්ද ඔයාගේ අතේ ඉන්නේ කවුද මේ? මම ඇවිල්ලා මයිකි කොහෙන්ද එන්නේ ලංකාවට? මෙයාව සර්බියාවෙන් ගෙන්නනවා. සර්බියාවෙන්. මේ වෙනකොට ගෙනහලා කොච්චර කල් වෙනවද? දැනට මෙයාව ගෙන්නලා මාස 8ක් විතර වගේ තමයි. 8ක් වගේ. මයිකිගේ වයස සාමාන්‍යයෙන් දැන් මෙයාට අවුරුදු 3ක් සම්පූර්ණයි. 3ක් සම්පූර්ණ වෙනවා. 3ක් සම්පූර්ණ වෙන ඉතාලම හොඳ හැඩි දැඩි සිරුරක් තියෙන මයිකේ තමයි මේ පැත්තෙන් ඉන්නේ. මේ පැත්තේ කවුද අපි? මෙයා නිට්‍රෝ. ඔව්. නිට්‍රෝ මෙයාගේ වයස? දැන් එයාට අවුරුදු 4ක් වෙනවා. 4ක් වෙනවා. කොහෙන්ද මෙයා ඉන්නේ ලංකාවට? මෙයාව සර්බියාවෙන් ගෙන්නවා. සර්බියාවෙන් එන්නේ. එතකොට ඉතින් යුරෝපයෙන් තමයි ලංකාවට ගොඩාක් වෙලාවට සුනකයන් ආනයනය කරන්නේ. ඉතින් ඒ අතර රොට්වයිලර් කියන සුනක විශේෂයි. අතිශය විශේෂයි. ඒ අතරදී මේ දුමින්ද දැන් මේ දෙන්නද ඔබේ පළවෙනි වරට ඔබ ආනයනය කරන්නේ? නැත්නම් ඊට කලින් ඔබ ආනයනය කළා සුනකෙක්? මම පළවෙනියටම ආනයනය කරේ මගේ ගෑනු සතාව 2015. රොට්වයිලර්ද? රොට්වයිලර් 2015 ආනයනය කරේ. ඊට පස්සේ මේ වෙනතුරු මම සුනකයන් 7 දෙනෙක් ආනයනය කරලා තියෙනවා ලංකාවට. ඒ 7 දෙනාම ඔබ සතු දැන් ඉන්නවද මේ වෙනකොට? 7 දෙනා මං සතු නෑ. මං සතු ඉන්නේ 4 දෙනයි. අනිත් අය මම සමහරක් අයට විකුණුවා. රයිට්. එතකොට එක කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වා. සහ මේ කොල්ලෝ දෙන්න ඉන්නවා. ඒක අමතරව තවත් එක්කෙනෙක් ඉන්නවා. ගෑනු සතු දෙන්නයි පිරිමි සතු දෙන්නයි. පිරිමි සතු දෙන්න තමයි අපේ ළඟ දෙන්නේ. දැන් බැලුමට දුමින් දැන් මේ දෙන්නගේ පෙනුම සාපේක්ෂව ගත්තාම ටිකක් වෙනස්. රොට්වයිලර් කියලා කිව්වට දැන් අර ලංකාවේ බ්‍රීඩ් වෙන රොට්වයිලර් එක නෙමෙයි. මේක අතිශය වැදගත්. මොකද හේතුව දැන් මේ මයිකිගේ හෙඩ් ටයිප් එක ගත්තට පස්සේ ටිකක් වෙනස් නිට්‍රෝට වඩා. නේ? එතකොට නිට්‍රෝ තමයි ලංකාවට මයිකිට කලින් එන්නේ නේ? ඔව් නිට්‍රෝ එන්නේ ලංකාවට. රයිට්. එතකොට මේ වෙනකොට ලංකාවේ අභිජන කටයුතු සඳහා මේ දෙනව යොදව ගන්නවා. ඔව්. රයිට්. ඒ වගේම තමයි සුනක තරංග සඳහා මේ දෙනව යොදවලා තියෙනවද? සුනක සඳහා මම මෙයාව ගියා මයිකිව දාලා තියෙනවනේ. අවුරුද්ද මේ සහභාගී කරා මෙයාව සුනක තරංග. නිට්‍රෝ නම් එක තැනක එක විදිහකට ඉන්න පාටක් ඇත්තෙම නැහැ. දැන් මොකද මේ ඔබ රොට්වයිලර් බ්‍රීඩ් එකම තෝරගන්න ආනයනය කරන්නේ? මෙහෙමයි මම මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්නේ 2011 වර්ෂයේ. ඒ කියන්නේ මීට වර්ෂ 11කට විතර කලින්. 11කට කලින්. ඉතින් ඒ කාල සීමාවේදී ලංකාවේ අතිශය ජනප්‍රිය බ්‍රීඩ් එකක් තමයි රොට්වයිලර්. රොට්වයිලර් කියන්නේ. ඉතින් ඒක දැනටත් විවාදයක් නෑ. ඉතින් ලංකාවේ ජනප්‍රිය බ්‍රීඩ් එක තමයි. ඉතින් සාමාන්‍යයෙන් තාරුණ්‍යයක් හැටියට ඉතින් පොඩ්ඩක් කැමති පොඩ්ඩක් ජව සම්පන්න සුනකෙක් ඇති කරන්න. අනිත් සතුන්ට වැඩිය. ඉතින් මේක තමයි මගේ හිතේ තිබුණු එකම හීනය. ඉතින් දැන් හීනේ සාර්ථකව සඵල කරගෙන තියෙනවා. සාර්ථක කරගෙන දැන් ලංකාවේ මම හිතන්නේ මීට කලින් මේ නිට්‍රෝ සහ මයිකිව අපි රූපරාමෝ හරහා ලංකාවේ කවුරුත් දැකලා නැහැ. සහ විශේෂයෙන් ඔබ මේ වගේ ඉන්ටර්විව් එකකට එහෙම නැත්නම් මේ සමුඛ සාකච්ඡාවකට මීට කලින් මම දැකලත් නැහැ පෞද්ගලිකව. ඉතින් අද දවසේ පැමිණීම ගැනත් අතිශය සතුටුයි සහ ස්තුති පළ කරන්න ඕන මුලින්ම. එන් විශේෂයෙන් මා ඔබත් එක්ක කතා කරනකොට පෞද්ගලිකව ඔබ කිව්වා මේ නිට්‍රෝ සහ මයිකි කියන සුනකයන් දෙදෙනා මේ ලංකාවේ අනෙක් රොට්වයිලර් සුනකයන්ට සාපේක්ෂව වෙනස් වෙන කාරණාවක් ගැන ඔබ මට කිව්වා. ඒ තමයි මේ මම දැන් මේ බලාගෙන ඉන්න කට්ටියගේ විශේෂයෙන් කියන්න ඕනේ. ඒ ගැන ඔබ හඳුන්වා දෙන්න පසුව මේ දෙදෙනාගේ දැන් අපි දන්නවනේ මේගලන්ට තියෙනවා රටින් එනකොට සහ මෙහි බ්‍රීඩ් වෙනකොට මේගලන්ට පෙළපත් සහතිකයක් නිකුත් වෙනවනේ. දැන් ඔබ මාත් එක්ක කිව්වා දැන් ඔබ ඒක අරගෙන ආවිල්ලා මට කලින් පෙන්නුවා. මේ දෙන්නාගේ පෙළපත් සහතික දෙකේ දැන් අපි දන්නවා මේගොල්ලන්ගේ පිය සහ මව් පාර්ශවයේ සුනකයන් කිහිප දෙනෙකුගේ පරම්පරා 3ක් දක්වාම මේ පෙළපත් සහතිකේ විහිදෙනවනේ. එතකොට මේ නිට්‍රෝ සහ මයිකේ කියන සුනකයන් දෙදෙනා අනිත් සුනකයන් අතරින් විශේෂ වෙනවා කියලා ඔබ කිව්වා. මේ දෙදෙනාගේ ඇඟේ තියෙන ලේ මේ වෙනකොට ලංකාවේ කිසිදු ආනයනික රොට්වයිලර් සුනකෙක් සතුව නැහැ කියලා. ඒක ඇත්තටම ඇත්තක්ද? ඔව් ඇත්තටම ඇත්තක්. මොකද මම සාමාන්‍යයෙන් ආනයනය කරනකොට විශේෂයෙන් බ්ලඩ් ලයින් එක ගැන සෑහෙන සැලකිල්ලක් උනන්දුවක් දක්වනවා. මොකද මේ එකම බ්ලඩ් ලයින් එකේ සත්තු අපි ලංකාවට ගෙනල්ලා ප්‍රතිඵලයක් නැහැ අපිට. ඉතින් අපි මොනක් වෙනස් විදිහට දෙයක් කරන්න තමයි මේ ඉන්නේ. දැන් නිට්‍රෝගේ වුණත් මෙයාගේ බ්ලඩ් ලයින් එක ලංකාවේ වෙන
කිසිම සතෙක් නැහැ. ඒ වගේම තමයි මේ මයිකිගේ. මම හිතන්නේ දෙන්නම වර්ල්ඩ් චැම්පියන් බ්ලඩ් ලයින් දෙකකින් එන්නේ. මෙයාගේ තාත්තා මසූර් ඔෆ් නිකලස් ලයන් කියන්නේ දැන්ට අවුරුදු 7ක් වෙනවා වයස. තාමත් ජීවිතුන් අතර ඉන්නවා. තාමත් ජීවිතුන් අතර ඉන්නවා. තාමත් ස්ටඩ් වලට දානවා. ලෝකේ ජනප්‍රිය සුනකෙක්. ලෝකේ ජනප්‍රිය සුනකෙක්. අනිත් එක තමයි නිකලස් ලයන් කියන කැනල් එකෙන් සත්වෙක් ගේන්න ඉස්සර ඉඳන්ම ගොඩක් අයට ලොකු හිණයක්. ඉතින් සමහරු මීට කලින් ලංකාවට එක සතෙක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අද කාලීන බලනකොට මේක ලොකු ජයග්‍රහණයක්. මේ වගේ බ්ලඩ් ලයින් එකකින් ලංකාවට මම විතරයි. එතකොට නිට්‍රෝ ගැන කතා කරද්දී මෙයා ඇවිල්ලා බ්ලැක් සොලියුෂන් කියන කැනල් එකේ ඒ කැනල් එකෙත් අද වෙනතුරු එතන මෙයාගේ තාත්තා කවුද? මෙයාගේ තාත්තා ඇවිල්ලා ආමනි බ්ලැක් සොලියුෂන්. ඒ කියන්නේ ආමනි බ්ලැක් සොලියුෂන් කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය සුනකෙක්. ජනප්‍රිය සුනකෙක්. තාම ඔහු ජීවිතුන් අතර ඉන්නවා මම හිතන්නේ. ඔව් තාම ජීවිතුන් අතර ඉන්නවා. බ්ලැක් සොලියුෂන් කැනල් එක කියන්නේ ලෝකේ බොහොම ධනවත්ම ලොකුම කැනල් එකක්. කැනල් එකක්. සර්බියාවේ තියෙන. සර්බියාවේ තියෙන. එතකොට දැන් මොවුන් දෙදෙනාම මේ වෙනකොට ඔබ අභිජන කටයුතු සඳහා යොදවා ගන්නවනේ. දැන් ඔබ කිව්වා දැන් අතිශය වැදගත් කාරණාවක් තමයි කලින් කිව්ව මම ඒක මතකේ තියාගත්තා. දැන් මේ මයිකිගේ තාත්තා අවුරුදු 7ක් වෙනවා කියනකෝ තාමත් ඔහුව ලෝකේ ඒ රටේ සර්බියාවේ රටේ තාමත් අභිජනනය සඳහා යොදවා ගන්නවා කියලා කිව්වා. හැබැයි සමහර විට දුමින්ද මේ අපේ ලංකාවේ මිනිසුන්ගේ මතයක් තියෙනවා අවුරුදු 1මාරට වඩා වැඩි අවුරුදු 4මාර වගේ කාලය වෙනකොට සමහර වෙලාවට සුනක ගැහණු සතුන් ඉන්න කට්ටිය වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ සුනකයා ලවා මේ අපි කියන්නේ සුනක දේනුවත් එක්ක අභිජන කටයුතු සඳහා යොදවා ගන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔබට හිතෙන විදිහට පෞද්ගලිකව ඇයි එහෙම හේතුවක් තියෙන අපේ මිනිසුන් මවාගත්තු දෙයක් මං හිතන්නේ ඒක. ඒකට ඇවිල්ලා අපේ රටේ තියෙන රැල්ලක්. අපේ රටේ තියෙන රැල්ලක් කියන්නේ අපේ මිනිස්සු හිතන්නේ සුනකෙක්ගේ හොඳ කාලය තමයි අවුරුද්දෙන් පස්සේ කියලා. හරියට බැලුවොත් අවුරුද්දක් කියන්නේ මෙයා තාම හැදෙන වයස. හරි. ඒක සාමාන්‍යයෙන් රොට්වයිලර් සුනකෙක් අපි අහලා තියෙනවා මාස 16 17ක් හැදෙනවා. ඔව්. ඊටත් වඩා හැදෙන අවුරුදු 2ක් යනකම් හැදෙනවා. සම්පූර්ණ වෙන්න. ඒ කියන්නේ අවුරුදු 2 වෙනකම් ඒගොල්ලන්ගේ වර්ධන වේගය තියෙන සාපේක්ෂව පොඩි කාලේ වගේ නෙවෙයි බොහොම ශීඝ්‍රයෙන්. ඉතින් මේගොල්ලන්ගේ හොඳම කාලය තමයි අවුරුදු 3ත් අවුරුදු 5ත් අතර කාලය. සුනකෙක්ගේ හොඳම කාලය. ඒ කියන්නේ අභිජනනය කිරීම සඳහා හොඳම කාලය. අභිජනනය කිරීමට වඩා යෝග්‍යයි. ඒක දැන් අපේ ලංකාවේ තියෙන විදිහට ගන්නකොට අපේ කට්ටිය හිතන්නේ අවුරුදු 2 3 පැන්නට පස්සේ ඒගොල්ලන්ගේ වයස සීමාව ඉවරයි කියන එක. ඒක නෙමෙයි මේගොල්ලන්ගේ ඒක මං හිතන්නේ අපේ මිනිසුන්ගේ අතර තියෙන මතයක් ඔන්න ඔබ මේ වීඩියෝ නරඹනවා නම් අනිවාර්යෙන් වැදගත්ම කාරණාවක් තමයි දුමින්ද සඳහන් කළේ අතිශය වැදගත් කාරණාවක්. සුනකෙකුගේ හොඳම කාලය අවුරුදු 3 සහ 5 කියන කාලය අතර බව දුමින්ද කිව්වත් ලෝකයේ පිළිගත්තු මතය තමයි අවුරුදු 7-8 වුණත් සුනකයා නිරෝගීව ඉන්නවා නම් අනිවාර්යයෙන් අභිජනන කටයුතු සඳහා යොදවා ගන්න පුළුවන්. ඒතර මේ වෙනකොටත් ලංකාවේ මාකට් එක තුල එහෙම නැත්නම් මේ ලංකාවේ ශේෂ්ත්‍රය තුල මේ වෙනකොට මේ දෙන්නගේ පැටව් අලවිය සඳහා ඉන්නවද? ඔව්. අදටත් ඉන්නවා. ඒ කියන්නේ දෙන්නගෙම ඉන්නවා. බොහෝ තැන්වල ඉන්න අදටත් ගොඩක් දුරකථන ඇමතුම් එනවා පැටව වහගෙන. ඉතින් සම්බන්ධ කරගන්න පුළුවන්. පුළුවන්කම තියෙනවානේ. ඔව් අපි වීඩියෝ නරඹන ඔබට අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් දුමින්දගේ Facebook එකේ link එකත් ඒ වගේම තමයි දුරකථන අංග සියල්ලක් සඳහන් කරනවා. ඔබට පුළුවන්කම තියෙනවා ඕනෑම වෙලාවක ඔබේ සුනක ගැහණු සතාව අභිජනනය සඳහා මේ සුනකයන් දෙදෙනාව යොදා ගන්න. දුමින්ද එතෙන්දී මට අහන්න අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා. දැන් මේ අයව ලංකාවේ දැන් අපි දන්නවා පෙළපත් තිබෙන සහ පෙළපත් නැති සුනක මේ ගැහණු සතුන් බොහොමයක් ඉන්නවනේ. ඒතර ඔබ සුනක ගැහණු සතෙකුට මේ දෙදෙනාව අභිජනනය සඳහා ලබා දෙනකොට යම්කිසි නීති රෙගුලාසි හෝ එහෙම නැත්නම් ඔබ විසින් පනවාගත්තු යම් දේවල් තිබෙනවාද අපිට පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න. ඕනම කෙනෙකුට මේ දෙන්නාව ලබා ගන්න පුළුවන්ද? ඔව් මෙහිම ප්‍රධාන වශයෙන් කියලා බලපාන ගැටලුවක් නැහැ. බලපාන්නේ ඉතින් මේගොල්ලන්ගේ සහෝදරයෙක් නම් ලේනායකමක් නම් එතන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අභිජනන කටයුතු වලට යොමු කරන්නේ නැහැ. එහෙම නැතුව වෙනම ලයින් එකකින් එහෙම මේ වුණාට ගැටලුවක් නැහැ ඒක. ප්‍රශ්නයක් නැහැ නේ. එතන ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මයිකී සා නිට්‍රෝ ගත්තට පස්සේ සෑහෙන ප්ලේෆුල්. ඒක තනක ඉන්නෙම නෑ සෑහෙන විසේනේ. එතකොට දැන් නිට්‍රෝ දැන් මෙයා ගොඩක් ෆොටෝජෙනික් සතෙක් වගේ තමයි මට පේන්නේ. මයිකී නේ බැලු බැලමට කැමරාව දිහා හොඳට බලාගෙන ඉන්න ඕනම කෙනෙක් කතා කරාම බලනවා. මෙයා වෙනම ඇලර්ට් සතෙක්. ප්ලේෆුල් සතෙක්. වයස අවුරුදු 4ක් වුණත් ඔහුගේ තිබෙන්නේ තාම අර අවුරුද්දක එකමාරක පුංචි සතෙක්ගේ තියෙන ජවය සහ ඒ කැමැත්ත. එතකොට දැන් මේ දෙන්නව දැක්කට පස්සේ දැන් දුමින්ද ඔබත් එක්ක මම සාකච්ඡාව විදියට නිතරම බැලන්නේ මේ දෙන්න දිහා. ඒ වගේම තමයි මම හිතන්නේ රොට්වයිලර් සුනක ගැහණු සතුන් ඉන්න අය ඔන්න මේ දෙන්නව දැක්කට පස්සේ අද දවසේ ඉඳලා ඔබට පුළුවන්කම තියෙනවා මොවුන්ගේ සැබෑ තතුවිති දැනගන්න. විශේෂයෙන් අපි අර කියපු පෙඩිග්‍රී දෙකේම නැත්නම් පෙළපත් සාධක දෙකත් මේ වීඩියෝ හරහාම ඔබට පෙන්වන්න සූදානම් කරලා තිබෙනවා. ඉතින් ඔබට සැකහැර දැනගන්න පුළුවන් මොවුන් දෙදෙනාගේ ලේ ඥාතීත්වයක් ලංකාවේ කිසිදු සුනකෙක්ට
නොමැති බව. ඉතින් දුමින්ද මම පුංචි දෙයක් අහන්න කැමතියි. ඒ තමයි අර පසුගිය වර්ෂයේ 2021 අවසාන කාර්තුව සහ මේ වර්ෂයේ මුල කාර්තුව අතර කාලය තුල සමහර අවස්ථාවල අපි දැක්ක මේ අර ඉල්ලුමට වඩා වැඩි සපයුමක් සුනක පැටවුන්ගේ තිබුණා. තාමත් ඒක එහෙම තියෙනවද? එහෙම වෙන්න සමහර විට මොන වගේ හේතුවක් වෙන්නේ නැද්ද ඔබ හිතන විදියට? මෙහෙ සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් මේ ශේෂ්ත්‍රයට අලුතින් ගොඩක් අය එකපාරට වෙනවා. මොකද මෙතනින් මුදල් ඉපැයීමේ පරමාර්ථය අනුව ගොඩක් අය කරන දෙයක්. අපි කලින් වීඩියෝයේ තෝ දෙය ගැන සඳහන් කරා. ඒක ප්‍රථම පරමාර්ථය කරගන්න එපා කියලා තමයි අපි දුන්නේ දැනුම. ඔව්. ඉතින් මේ සමහරු හිතනවා මේක හරි ලේසි කර්තව්‍යයක් කියලා. මේක මේ දෙන්නම අභිජනනය කරාට පස්සේ පැටවු අරගෙන විකුණලා මුදලක් හොයාගන්න. උනාට මේකේ සැබෑ පරමාර්ථය මීට වැඩි හාත්පසින්ම වෙනස්. ඒ දේ ගැන මිනිස්සු දැනගන්න ඕන. සමහරක් අය මේකට මුලදී ආවට එකපාරයි සමහරකට බ්‍රීඩ් කරන්නේ. ඊට පස්සේ අතැල්ලා දානවා. මොකද ඒකට හේතුව? ඒකට හේතුව අර ඒගොල්ලන්ට අත්දැකීමක් නැහැනේ. කවුරුත් කියලා දෙන්නවත් කෙනෙක් නැහැ. ඉතින් අර ඒගොල්ලන්ට පෙන්වන්නේ මෙතනින් මේ විදිහට ක්‍රොස් කරලා ඉවරලා පැටව හම්බුණා. මෙන්න මෙච්චර මෙපමණ මුදල අර ඉන්න පැටව ගානේ කීයක් හරි වැඩි කරලා බලනවා. මේ ගාන අතට එනවා කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. ඒක වැරදි මතයක් කියන බව හොඳින් මතක තබා ගන්න කියලා තමයි දුමින්දත් අපිට කියන්නේ. මොකද පැටියෙක් මේගොල්ලෝ ක්‍රොස් කරලා දාපටන් පැටව ලැබෙන තුරු පැටවුන්ගේ නඩත්තුව පවා ඉතා වෙහෙස කර ඒ වගේම යම්කිසි දැනුමක් ඇතිව කරන්න ඕන දෙයක් කියන බව තමයි ඔබ අනිවාර්යෙන් කියන්නේ. ගොඩක් කැපකිරීමක් කරන්න ඕන. අනිවාර්යෙන් දැන් ඔබට අවුරුදු 11ක විතර මේ ඉම්පෝර්ටඩ් සත්තු එහෙම නැත්නම් මේ ආනයනික සත්තුන්ගේ දැනුම පළපුරුද්ද මේ අත්දැකීම තිබෙනවා. එතකොට ඔබට තිබෙන අත්දැකීම යම් තරුණයෙක් එහෙම නැත්නම් මේ නවකෙක් තරුණයෙක් වෙන්නට පුළුවන්, තරුණයක් වෙන්නට පුළුවන්, තරුණයා තරුණිය කියලා නෑ නුසුනකයන් හදන ශේෂ්ත්‍රයට අතිශය කැමති තරුණයන් බොහෝ පිරිසක් අපි දැකලා තියෙනවා. සුනක තරඟ නරඹද්දී අපි දැකලා තියෙනවා සුනක තරඟේ රින් එක ඇතුලේ ගොඩක් වෙලාවට තරඟකාරණියන් ඉන්නවා. ඒක අතිශය වැදගත් කාරණාවක් ලංකාව වගේ රටකට. යුරෝපේ නම් සාමාන්‍යයි. ලංකාවට අසාමාන්‍යවත් ඒක අපිට වැදගත් කාරණාවක්. එතකොට අලුතෙන් එන කෙනෙකුට ඔබට තිබෙන දැනුම ඕනෑම වෙලාවක ඔබ ලබා දෙන සූදානම්ද? ඔව් අනිවාර්යෙන්ම ලබා දෙන සූදානම්. ලබා දෙන සූදානම්. ඔන්න දුමින්දව සම්බන්ධ කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට නොදන්න ඕනෑම දෙයක් තිබෙනවා නම් දුමින්දව සම්බන්ධ කරගන්න, මයිකී සහ නිට්‍රෝ ගැන තොරතුරු ගන්න, ඔවුන් අභිජනනය සඳහා යොදවා ගන්න සහ ඔබට අභිජනන කටයුතු සහ සුනකෙක් හැසිරවීම සහ සුනකෙක් ඔබේ ගෙදර ඇති කරන්නේ කොහොමද කියන කාරණා ගැන දැනගන්න ඕන නම් අනිවාර්යෙන් දුමින්දව සම්බන්ධ කරගන්න. දුමින්දගේ Facebook එකේ දුමින්ද ෆර්නැන්ඩෝ කියන නමින් තමයි ඔබ ඉන්නේ. ඉතින් අපි Facebook එකේ link එකත් මේකෙන් දාන්නම්. එතකොට දුමින්ද මේ අපි ඔබට කිව්වා 2011 වර්ෂයේ තමයි ඔබ මේ ශේෂ්ත්‍රයට අලුතෙන් එන්නේ කියලා. මම හිතන්නේ ඒ දවස්වල නම් 14ක් තමයි සුනකයන් ආනයනික සුනකයන් ලංකාව ඇතුලේ හිටියේ. දැන් අතිශය සුනකයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. බහුල වෙලා තියෙනවා. මේක ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? මේ තරඟකාරීත්වයක්ද මේ වෙනකොට මේ ශේෂ්ත්‍රය තුල තියෙන්නේ? තරඟකාරීත්වයට වැඩිය මම මේක දකින්නේ මුදල් පසුබිම හමා යාම. අපි කලින් කතා කරපු කාරණාව. කලින් කතා කරා. මොකද අද කාලේ ඉන්න ගොඩක් අය කැමති ඉක්මනටම සල්ලි හොයාගන්න පුළුවන් මාර්ගයක්. ඉතින් මේ ඒ දවස්වල 2011 ඉඳලා මේ ඒ කාලෙදී අපිට සුනකේ ආනයනික සුනකේ බොහෝම 14ක් හිටියේ. මුළු ලංකාවෙම වගේ. එක පළාතකට එක්කෙනෙක් වගේ. එක පළාතකට එක්කෙනෙක් වගේ. සමහරකට පළාතකටවත් නැති තරම්. ඔව්. ඉතින් දැන් ඒ කාලේ මේ කාලේ සංසන්දනය කරනකොට මේ කාලේ හැම තැනම වගේ ඉන්න සමහරක් විතරවට කොටින්ම කිව්වොත් මමවත් දන්නේ නැහැ මේ පිටරටින් ආනයන කරපු සතෙක්ද කියලා නේ. ඒ තරමට සුනකයන් ඉන්නවා. සුනකයන්. එතකොට දැන් ඔන්න ඔය කාරණා ගැන තමයි දුමින්ද සඳහන් කරේ. දුමින්ද අපිට අහන්න බැරි වෙච්ච දෙයක් ඔබෙන් තියෙනවා. ඒ තමයි දැන් ඔබේ කෙනෙල් එක කොහෙද තියෙන්නේ හරියටම ස්ථානය කිව්වොත්? මගේ කෙනෙල් එක තියෙන්නේ පානදුර කෙසෙල්වත්තේ. පානදුර කෙසෙල්වත්තේ තමයි. ඔබේ දුරකථන අංක අපි දානවා. ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක සතු දෙන්න ඔබේ අභිජනනය සඳහා ඔබ යොදවන්න සූදානමින් ඉන්නවා කියන කාරණාව පිළිබඳව ඔබ කිව්වා. ඉතින් ඔන්න රොට්වයිලර් සුනක ශේෂ්ත්‍රයට අලුත් වෙනසක් 2011 ඉඳලා මේ වෙනකන් අරගෙන ආපු ශේෂ්ත්‍රයේ අතිශය ප්‍රවීණයෙක් තමයි අද දවසේදී අපිත් සමගින් වැඩසටහන සඳහා සම්බන්ධ කරගත්තේ. එතකොට දැන් දුමින්ද දැන් අපිට මේ දිනව දැක්කට පස්සේ පේන ගොඩක් මස් කිවුල. එහෙම නැත්නම් ගොඩක් අර මසල්ස් වලින් පිරිපුන් සුනකයන් දෙන්නෙක්නේ. එතකොට මේ දෙන්නව මේන්ටේන් කරන්න එහෙම නැත්නම් මේ දෙන්නව නඩත්තු කටයුතු මම නම් හිතන්නේ නෑ ලේසි දෙයක් කියලා. ඔබ කලිනුත් ඒක කිව්වා. අතිශය බාරදූර කාරණාවක් වෙන්න ඕනේ මේ දෙන්න නඩත්තු කරනවා කියන කාරණාව. එතකොට මේ දෙන්නට දැන් අපි දන්නවා මේගොල්ලන්ට ප්‍රෝටීන් විටමින් ආදී දේවල් අවශ්‍යතාව තිබෙනවානේ. එතකොට මේ දෙන්නගේ නඩත්තුව සඳහා ඔබ විශේෂයෙන් හදාගත්තු ආහාර වට්ටෝරුවක් තිබෙනවාද? එහෙම නැත්නම් වෙන ඩොග් ෆුඩ් එකක්? එහෙම නැත්නම් වෙන මොනවාර අපි නමක් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබ ලබා දෙන්න සූදානම් කරගත්තු වෙනම වට්ටෝරු මොනවා හරි තියෙනවද මේගොල්ලන්ට? ඔව් මෙහෙමයි. අත්දැකීමත් එක්ක මේගොල්ලොත් එක්ක අවුරුදු ගාණක් ජීවත් වුණ හින්දා මේගොල්ලන්ගේ ශරීරය වෙන යම් වෙනස් වීම.
ඒ මේගොල්ලන්ගේ වෙනස් වීම කිව්වේ දැන් අපි පොඩි සමා වෙන්න මට දැන් වෙනස් වීම කිව්වේ සාමාන්‍ය බාහිරව පේන වෙනස් වීමද? ඔව් සමහරක් වෙලාවට මේගොල්ලන්ගේ ෆ්ලෝ එක වැඩිපුර යන කාල සීමාවල් එනවා. ඒ කියන්නේ වර්ෂයේ කාර්තුවකට ඒක යනවා. කාර්තුවකට යනවා. ඒ වගේ දවස්වල මේගොල්ලන්ගේ ආහාර රටාව යම්කිසි වෙනස්කම් කරනවා. ඒ වගේම ඒක කරන්න ඕනද? මම කරනවා ඒක. අනිත් අය කරන්නේ මම දන්නේ නැහැ. හොඳ කාරණාවක් තමයි කිව්වේ. මම අනිවාර්යයෙන්ම කරනවා. මොකද මට ඕන මේගොල්ලෝ නිරෝගීව ඉන්න. අනිවාර්යයෙන්. මම කැමති නැහැ මේගොල්ලන්ට තැනකවත් කිසිම තැනකින් පොඩි හරි අසනීප තත්ත්වයක් වෙනවට කැමති නැහැ. අනිවාර්යයෙන්ම මම මේගොල්ලන්ගේ උදේ හවස මේගොල්ලෝ පිට කරන මල්ලපහ මම අනිවාර්යයෙන්ම පරීක්ෂා කරනවා. ඒ අනුව තමයි මම මේගොල්ලන්ගේ තීරණය කරන්නේ මේගොල්ලෝ හොඳ සෞඛ්‍ය සම්පන්නයින්ද ඉන්නේ නැත්නම් මොනවා හරි ගැටලු මේගොල්ලෝ ළඟ තියෙනවද කියලා. එහෙම බලලා ඒ විදිහට තමයි මේ දෙන්නාගේ නඩත්තු කටයුතු සිද්ධ කරගෙන යන්නේ. ඔන්න සුනඛ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් දුමින්ද අද දවසේ කියපු දේවල් ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේමයි මයිකි සහ නිට්‍රෝ දෙදෙනාගේ හැසිරීම් රටා පවා ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. මොවුන්ගේ අතිශය වෙනස්කම් තිබෙනවා අනිත් සුනඛයන් සමගින් සංසන්දනය කරනකොට. ඉතින් දුමින්ද කියලා කියන්නේ මේ ක්ෂේත්‍රයට ප්‍රවීණේ. ඉතින් නවකයන් වශයෙන් ඔබ මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වෙගෙන ඉන්නවා. අනිවාර්යෙන් දුමින්ද වගේ අයව සම්බන්ධ කරගන්න කියන කාරණාව මම මතක් කරන්න කැමතියි. ඉතින් අද දවසේදී වැඩසටහන නරඹන මේ අපේ ශ්‍රේෂ්ඨ ඉන්න අයට ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකද්ද දුමින්ද මේ සුනකෙක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් Taman සතුව තියෙන්න ඕන සුදුසුකම් මොනවද ඒ සඳහා? සුනකෙක් ඇති කිරීමේදී ප්‍රථමයෙන්ම සුනකයාට ආදරය වෙන්න ඕන. පළමුව. ඒ වගේම අපි සුනකෙක් ඇති කරන්නේ මොන හේතුවක් මතද? මේක සල්ලි ඉපීම සඳහා ඇති කරත් ඒක ගැටලුවක් නෑ. හැබැයි ඒ විදිහට නඩත්තු කටයුතු කරන්න ඕනේ. ඒකයි ඉතින් සුනකෙක් ඇති කිරීමේදී අවශ්‍ය කරන වටපිටාවක් තියෙන්න ඕන. ඒ වටපිටාවයි මේගොල්ලන්ගේ කූඩු සකස් කරන විදියයි මේගොල්ලන්ට අවශ්‍ය කරන වාතාශ්‍රය සෙවන අපි ඒව ගැන අනිවාර්යයෙන්ම වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. සහ මොවුන්ට අනිවාර්යෙන් යම්කිසි කාලයක් අපේ ජීවිතෙන් අපි වැය කළ යුතුමයි. අනිවාර්යයෙන්ම ඔබලාගේ ඉන්න සුනකයා මං හිතන්නේ දැන් ඔබමනේ මේ අයව බලාගන්නේ. නේ? ඒක තමන් අතින්ම සිදුවනවා නම් තමයි මං හිතන්නේ අතිශය වැදගත් වෙන්නේ නේ. ඔබේ කාරණා කටයුතු අනිවාර්යෙන් ඔබ සතුව තමයි තියෙන්නේ සහ ඔබේ වගකීම ඔබ නිසියාකාරව ඉෂ්ට කරනවා කියලා මේ අයව දැක්කම අපිට පේනවා. ඉතින් අවසාන වශයෙන් දුමින්ද අද දවසේදී ඊටාම කාර්යබහුලත්වයකින් යුතුව ඉඳලත් පැමිණීම ගැන අතිශය සතුටු වෙනවා. සහ මේ නිට්‍රෝ සහ මයිකී පිළිබඳව දැන් අපි වීඩියෝව හමාර කරන්න මෙතකින් බලාපොරොත්තු වුණත් මේ දෙදෙනාගේ තවත් වීඩියෝවක් අනිවාර්යෙන් බොහොම ඉදිරියේදී අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාවේ සුනඛ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දෙදෙනෙක් ඕන කෙනෙක්ට මේ දෙදෙනාව ඔන්න සම්බන්ධ කරගන්න පුළුවන්. මේ දෙදෙනාගේ පැටව් ලබා ගැනීම හැකියාව මේ වෙනකොටත් තියෙනවා කියන කාරණාව ගැන සඳහන් කළා. දුමින්දගේ දුරකථන අංකයත් මම යටින් සඳහන් කරන්නම්. අනිවාර්යෙන් දුමින්දගේ දුරකථන අංකයට අමුතුමක් ලබා ගන්න. අමුතුමක් ලබාගෙන ඕනෑම වෙලාවකදී Tamanට අවශ්‍ය කරන්නේ ගැහණු පැටවෙක්ද පිරිමි පැටවෙක්ද ප්‍රශ්නයක් නැහැ. වෙන් කර ගැනීමේ හැකියාව අනිවාර්යෙන් ලංකාවේ ඕනෑම කෙනෙකුට තියෙනවා. ඉතින් ඔන්න රොමාසිලෝන් හරහා අපි අද දවසේදී දෙවෙනි වැඩසටහන මේ විදියට ලස්සන කොල්ලෝ දෙන්නෙක් එක්ක අරගෙන ආවා. මේ දෙන්නගේ ලස්සන වීඩියෝවක් අපි ආයෙත් දවසකදී අරගෙන බලාපොරොත්තු ඇතිව අදට සමුගන්නවා. බොහොම ස්තුතියි දුමින්ද සම්බන්ධ වුණාට. ඒ වගේමයි ශ්‍රීලාල් බොහොම ස්තුතියි. වගේම අපේ ක්‍රූ එකේ ගොඩක් දෙනෙක් ඉන්නවා. හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලැබුණු ඉඩකඩෙන් හොඳම ප්‍රයෝජනයක් ගත්තා කියලා මම හිතනවා. රොමාසිලෝන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔබ දැම්ම subscribe කරන්න bell button එකත් අනිවාර්යෙන් click කරලා තියාගන්න. අලුත්ම වීඩියෝ එකක් මේ වගේ අරගෙන ආවට පස්සේ අනිවාර්යෙන් ඔබට බොහොම ඉක්මනින් ඒකේ notification එක ඔබේ දුරකථනයට ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් අපි අද දවසට වැඩසටහන නිමා කරනවා මෙතකින්. මයිකී සහ නිට්‍රෝ ගැන තමයි මේ විදියට තොරතුරු රොමාසිලෝන් හරහා අපි අරගෙන ආවේ. මේ රොමාසිලෝන් the world of pet. Roma Ceylon, the world of pets.